හෙලෝ ගයිස් අදත් මගේ YouTube channel එකට ගෙනලා හැමෝම සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ටිකක් අමුතු කතාවක් තමයි කියන්න ලෑස්ති වෙන්නේ. අහලා පුරුදු නැති වුණත් ටිකක් පිස්සු වගේ කතාවක් තමයි මේක. හැබැයි ඉතින් ඇත්තටම හිතා ගන්න බැරි දේවල් මේ ලෝකෙත් තියෙනවනේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝක විනාශය ගැන පොඩ්ඩක් වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩි අවබෝධයක් ගන්න. ඇත්තම කිව්වොත් ලෝක විනාශ වෙන්න හේතු වෙන්න පුළුවන් කරුණු පහක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක කරන් ඉන්න. ඉතින් අපි යම් වීඩියෝ එකට යන්න කලින් කියනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් වීඩියෝ එකෙන් අපි යම්බෙමු. සූර්යයාගේ මරණය හා රතු යෝධයෙක් කීම. අපේ මේ සූර්යයා කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ තාරකාවක්. එයාගේ හරය තුළ හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරමින් තම මේ ශක්තිය නිපදවන්න. මේ ක්‍රියාවලිය තවත් අවුරුදු බිලියන 5ක් විතර යනකම් දිගටම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කාලයෙන් පස්සේ සූර්යාගේ හරයේ තියෙන හයිඩ්‍රජන් ඉවර වෙන්න පටන් ගන්නවා. මේ හයිඩ්‍රජන් දාහනය අවසන් වුණාම සූර්යාගේ හරය හැකිලෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම හරය වටේ තියෙන හයිඩ්‍රජන් තට්ටුව දාහනය වෙන්න පටන් ගන්නවා. වෙන්න මේ නිසා සූර්යයා පිටතට ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. එයා රතු යෝධ තාරකාවක් බවට පත් වෙනවා. ඉතින් එයාගේ ප්‍රමාණය දැන් තියෙන ප්‍රමාණයට 100 ගුණයකින් විතර ලොකු වෙන්නත් පුළුවන්. ඉතින් සූර්යයාම ලොකු වුණාම මුලින්ම බුධ ග්‍රහ ලෝකය ගිනි ගන්නවා. ඊට පස්සේ සිකුරු ග්‍රහ ලෝකයක් ගිනි ගන්න ඉඩ තියෙනවා. ඉතින් පෘථිවියෙන් ඒ වෙලාවට සූර්යයාගේ වායුගෝලය ඇතුල් වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. එහෙම නොවී බේරුණත් සූර්යයාගේ වැඩි වෙන රස්නය නිසා පෘථිවියම කාන්තාරයක් වගේ වෙලා ජීවයක් නම් ඉතුරු වෙන්නේ නැති වෙලා යයි. මේ රතු යෝධ අවදියෙන් පස්සේ සූර්යයාගේ පිටත ස්තර ටික අභ්‍යවකාශයට විසි කරලා සුදු වාමන තාරකාවක් බවට පත් වෙනවා. ඒක ටික කාලයක් දිලිසෙමින් ඉඳලා අන්තිමේදී කළු වාමනයක් බවට පත් වෙලා සම්පූර්ණයෙන්ම නිවී යනවා. ඔහොම තමා ඒ දේ සිද්ධ වෙන්නේ. පෘථිවිය වෙනත් ග්‍රහලෝකයක් එක්ක ගැටී. වෙන මේක වෙන්න තියෙන සම්භාවිතය නම් දැනට හරිම අඩුයි. මොකද අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක එයාගේම නිශ්චිත කක්ෂවල ගමන් කරනවා. ඒත් අතීතයේදී මෙහෙම ගැටීම් සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් චන්ද්‍රයා හැදුනේ පෘථිවිය තවත් පුංචි ග්‍රහලෝකයක් එක්ක ගැටීමෙන් කියලයි සමහර විශ්වාස කියන්නේ. ඉතින් අනාගතයේදී වෙනත් තාරකා පද්ධතියකින් එන අතරමං ග්‍රහලෝකයක් අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල් වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් ඒ ග්‍රහලෝකය පෘථිවියත් එක්ක ගැටෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝකවල කක්ෂවල සුළු වෙනස්කමක් හරි වුණොත් කාලයක් යනකොට ලොකු ගැටීමකට හේතුවක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ පෘථිවිය ලොකු ග්‍රහයක් එක්ක ගැටුණොත් ඒකෙන් ඇතිවෙන විනාශය හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ වෙලාවෙ ලොකු භූමිකම්පා, ගිනි කඳු පිපිරීම්, සුනාමි වගේ දේවල් එකපාරටම වෙන්න පුළුවන්. මේ වායුගෝලයට දුර්විලි හා අලු ගොඩක් එකතු වෙලා සූර්යාලෝකය පෘථිවියට එන එක නවත්තන්න වුණත් පුළුවන්. ඉතින් ඒ නිසා ශාක මැරිලා සතුන්ට ආහාර නැති වෙලා මුළු පරිසර පද්ධතියම විනාශ වෙලා යන්නත් පුළුවන්. කළු කුහරයකට ඇදී යාම. කළු කුහර කියලා කියන්නේ තාරකාවක මරණයෙන් පස්සේ හැදෙන අධික ගුරුත්වාකර්ෂණයක් තියෙන ප්‍රදේශයක්. එයාගේ ගුරුත්වාකර්ෂණය එච්චර ප්‍රබලයි කියන්නේ ඒක එළියටවත් අඩුම තරමේ එන්න බෑ. මේ කළු කුහර විවිධ ප්‍රමාණ වලින් තියෙනවා. තාරකා මේ කළු කුහර අපගේ සූර්යයාගේ ස්කන්ධය වගේ කීප ගුණයක් වෙනවා. සුපිරි දැවැන්ත කළු කුහර මන්දාකිනි වල මැද තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේ ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධය වගේ මිලියන ගණනක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ දැනට කළු කුහර වලට ලං වෙලා නම් නැහැ. හැබැයි අනාගතයේදී මන්දාකිනි ඇතුලේ ගමන් කරනකොට අපි කළු කුහරයකට ලං වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කළු කුහරයක ලං වුණොත් වෙන දේ හරියම ගුරුත්වාකර්ෂණය එක පැත්තට වඩා අනෙක් පැත්තට වැඩියෙන් දැනෙන හින්දා ඔයාගේ ශරීරය දික් වෙලා නූඩ්ල්ස් එකක් වගේ දිගටි හැඩයක් ගන්නවා. ඉතින් මේකට කියන්නේ ස්පැගටි භවනය කියලා. අන්තිමේදී ඔයා පරමාණු විදියටත් ඉරිලා කළු කුහරයට ඇතුල් වෙනවා. ඕක තමා වෙන්නේ. වැකුම් බුබුලු විනාශය. මේ සිද්ධාන්තය පදනම් වෙන්නේ ක්වොන්ටම් ක්ෂේත්‍ර න්‍යාය මත. ඒ න්‍යායට අනුව විශ්වයේ පවතින අවකාශය වැකුම් කියන ශක්ති ක්ෂේත්‍රයකින් පිරලා තියෙනවා.
ඉතින් මේ වැකුම් එකට විවිධ ශක්ති මට්ටම් තියෙන්නත් පුළුවන්. දැනට අපේ විශ්වයේ තියෙන්නේ අස්ථායි වැකුම් තත්ත්වයක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එයාට ඊට වඩා අඩු ශක්ති මට්ටමකට යන්න පුළුවන්. එහෙම වුණොත් කොහේ හරි එක තැනක සත්‍ය වැකුම් බුබුලක් හැදෙන්න පුළුවන්. මෙන්න මේ බුබුල ආලෝකයේ වේගෙන් හැම දිශාවකටම ප්‍රසාරණය වෙනවා. එයා යන තැන තියෙන අපේ විශ්වයේ නීති වෙනස් වෙලා යනවා. ඒ නිසා පරමාණු එකට බැඳිලා ඉන්න විදිය පවා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඇතුළු හැම දෙයක්ම එක පාර විනාශ වෙලා යන්න පුළුවන්. මේක වෙන්නේ අපි ඒ ගැන දැනගන්නත් කලින්. මේ හින්දා මොකද්ද වෙන්නේ කියලා අතරම හිතා ගන්නවත් බැරි වෙලා යයි. අවකාශ කාල විකෘති වීම. සාමාන්‍ය සාපේක්ෂතාවාදය අනුව අවකාශයේ කාලය කියන්නේ එකට බැඳුණු දෙයක්. අවකාශ කාලය ගුරුත්වාකර්ෂණ නිසා මේ අවකාශ කාලය නැමෙන්න පුළුවන්. සමහර න්‍යායන් තියෙනවා අවකාශ කාලය ඇතුලේ පණුවන් සිදුරු වගේ දේවල් හැදෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවයින් එක තැනකිනම් තවත් දුර ඈත තැනකට ෂණිකව යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවකාශ කාලය ඉවරෙන්න පුළුවන්. එහෙම වුණොත් මොන වගේ දේවල් වෙයි කියලා හරියටම කියන්නත් බෑ. ඉතින් සමහර විට අපේ විශ්වය වෙනත් විශ්වයක් එක්ක සම්බන්ධ වෙන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් මුළු විශ්වයේම ව්‍යුහය වෙනස් වෙන්නත් පුළුවන්. හිතන්නකෝ එකපාරටම පෘථිවිය වටේ තියෙන අවකාශ කාලය වෙනස් වුණොත් මොනවා වෙයිද කියලා. සමහර විට ගුරුත්වාකර්ෂණය වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි වෙනත් මානයකට ඇදී යන්නත් පුළුවන්. ඉතින් වෙන මේ වගේ දේවල් වුණොත් ඒක හරිම අමුතු අවසානයක් වෙයි. ඉතින් අපි හරියටම කියන්න දන්නේ නැහැ මේවා කවදා වෙයිද කොහොම වෙයිද මේවා මුකුත් වෙන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේක නිකන් දැනුමට විතරයි. ඉතින් අපි තවත් දවසක තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. බලන් හිටපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි.